මහවැලි මහසැලැස්මේ අවසන් අදියර වන මොරගහකන්ද ජලාශයේ සිට උතුරු පළාත දක්වා ජලය ගෙන යන උතුරු මැද මහඇල ව්‍යාපෘතියේ කොටසක් වන කිලෝමීටර් 27.7ක දිගින් යුතු දකුණු ආසියාවේ දීර්ඝතම වාරි මාර්ග උමගේ කැණීම් කටයුතු පසුගියදා අවසන් කෙරුණා. මෙරට වාරි සහ ඉංජිනේරු ඉතිහාසයේ තා වැදගත් සන්ධිස්ථානයක් වන මෙම උමගේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට අද දින නිෂ්පාදන කණ්ඩායමකට පසුගියදා අවස්ථාව ලැබුණා. 1968 වසරේදී ශ්‍රී ලංකා රජය අනුමත කළ මහවැලි සංවර්ධන සැලැස්මේ ප්‍රධාන අරමුණක් වූයේ මහවැලි ගංගාව දිගේ නිකරුණේ සාගරයට ගලා බසින අතිරික්ත ජලය මෙරට උතුරු පළාතට සහ උතුරු මැද පළාතට හරවා එම ප්‍රදේශ සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැපයීමයි. මේ හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ සිට වවුනියාවේ වෙම්මඩුකුළම් දක්වා උතුරු මැද මහ ඇල නමින් ඇල මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් සකස් කෙරුණා. නමුත් දශක 3ක් පුරා මෙරට පැවති යුද්ධය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වසර 50කින් ප්‍රමාද වුණා. ඒ අනුව උතුරු මැද මහ ඇල ඉදිකිරීම 2016 වසරේදී ආරම්භුනේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන සමගින්. අදියර දෙකකින් යුත් උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ සමස්ත දිග කිලෝමීටර 240කට ආසන්න වනවා. එහි පළමු අදියර වශයෙන් මොරගහකන්ද ජලාශයේ සිට යකල්ල දක්වා කිලෝමීටර් 65ක් දිග ඇල මාර්ගයක් සැලසුම් කෙරුණත් මෙම ඇල වනරක්ෂිත හරහා ගමන් කිරීම නිසා පොළව යටින් දිවෙන උමං මාර්ගයක් ඉදිකිරීමට අවශ්‍ය වුණා. ඒ අනුව කිලෝමීටර් 27.7ක් දිගින් යුත් උමගේ ඉදිකිරීම 2022 වසරේ ආරම්භුනේ අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතිවලට අනුකූලවයි. උමග කැණීම සඳහා උමං කැණීමට ලෝ භාවිත කරන TBM යන්ත්‍ර දෙකක් යොදාගෙනුණු අතර ඉන් එක් යන්ත්‍රයක් අනුරාධපුර පළුගසෝ ප්‍රදේශයේ ස්ථාපිත උතුරු ద్వාරයේ සිට කැණීම් ආරම්භ කළා. දෙවැනි කැණීම් යන්ත්‍රය පොළොන්නරුව ඇලහැර කොඳුරුවාවේ ස්ථාපිත දකුණු ద్వාරයේ සිට කැණීම් ආරම්භුවේ 2023 නොවැම්බර් 28 වැනිදායි. මෙම යන්ත්‍ර දෙක ක්‍රමයෙන් පොළව අභ්‍යන්තරයේ කැණීම් සිදු කර අවසන් කරමින් එකිනෙකා මුණ ගැසුනේ ඉකුත් ජූලි 15 වැනිදායි. වාරි හා ඉංජිනේරු ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක් හඳුන්වන්නේ බ්‍රේක් ත්‍රූ ලෙසින්. ඉතින් අපි ලෑස්ති වෙන්නේ දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමකට පිවිසෙන්න. උමග කිලෝමීටර් 28ක් දිගයි. අපි බලමු කොහොමද කියලා. උමකට බහින ගමන් ඉන්නේ අඩි 40ක් පොළොව මට්ටමේ සිට පල්ලෙහාට මේ විදියට තරප්පු පේලියකින් යන්න ඕනේ. කිලෝමීටර් ගාණක් දුර යන්න තියෙන නිසා අපිට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ කෝච් එක. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ මේ දැවැන්ත ව්‍යාපෘතියට පණ දුන්න ඉංජිනේරුතුමන්ලා එක්ක කතා කරන්න. දැන් මේ ව්‍යාපෘතියේ වියදම ගැන කතා කළොත් මේ ටනල් ව්‍යාපෘතියේ කොටස මිලියන් 62800ක් වෙනවා. ඒ කියන්නේ කෝටි 6300ක් ඇස්තමේන්තුගත මුදල. ඇයි මේ ඇලක් කපන්න පුළුවන්කම තියෙද්දි වියදම අඩු කරගෙන ඇයි මේ උමගක් හරන්නේ? මේ කිලෝමීටර් 28ෙම තියෙන්නේ කළු ගල. මේක අනික තියෙන්නේ මේ හරියේදී එනකොට ඇලේ පතුලේ මට්ටම තියෙන්නේ පිහිටි පොළවේ ඉඳලා මීටර 40 ගාණක් විතර යටින්. ඇලක් කෙලින්ම කපන්න බෑ. මේක තියෙන්නේ වනජීවී කලාප කරා ඉතින් පරිසරයත් වනසතුනුත් ආරක්ෂා කරගෙන කර ගැනීම සඳහා තමයි මේ උමං ජල මාර්ගයක් ඉදිකිරීමට අපි පෙළඹිලා තියෙන්නේ. ප්‍රධාන නගර, ඒ වගේම ප්‍රධාන රක්ෂිත යටින් නේද මේ උමග යන්නේ? ඔව්. මින්නේරිය ජාතික වනෝද්‍යානය හරහා එනවා. ගිරිතලේ අබේ භූමිය හරහා එනවා. ඒ වගේම හබරන නගරයට යටින් යවෙනවා මේ උමග. දැකපු විදිහට ලොකු සේවක සංඛ්‍යාවක් මෙතන වැඩ කරනවා. සේවක සංඛ්‍යාව 800ක් විතර වෙනවා. එයින් තුනෙන් එකක් විතර චීන ජාතිකයන්, අනිත් අය දේශීය කම්කරුවන් සහ වෘත්තීකයන්. එක ෂිෆ්ට් එකකට සාමාන්‍ය සේවකයෝ 60ක් 70ක් විතර ඇතුළේ වැඩ කරනවා. හැබැයි අපේ කැණීම් කටයුතු සාර්ථකව නිම කරගන්න හම්බුණා කිසිදු ජීවිත හානියක් නැතුව. උමග හාරගෙන යද්දී මොනවද ආපු අභියෝග? මහ පොළොවේ ඉඳලා අඩි සාමාන්‍ය 120ක් විතර යටින් තමයි මේ උමං මාර්ගයේ ගමන් කරන්නේ. එතකොට පොළොව අභ්‍යන්තරයේ ස්ථාප ශක්තිය වැඩි නිසා අපිට ලොකු ප්‍රශ්නයක් දැනෙනවා. එතකොට අපි මේක ඇතුළට අයිස් වගේ දේවල් යොදනවා. අපි කෘත්‍රිමව වාතය ඇතුළට දෙන්න ඕන කිලෝමීටර් 26ක් දිග උමං මාර්ගයක් නිසා. ඉස්සරහා තියෙන පාසන් ස්තරවල දුර්වලතාවයක් තිබ්බොත් අපි එතන ඉස්සරහට ප්‍රී ග්‍රවුටින්
කරලා පාසාන ස්තර සවිවර කරගෙන තමයි ඉස්සරහට යන්නේ. මේ ව්‍යාපෘතියෙන් ජලය වගාබිම් වලට සැපයනවා විතරක් නෙමෙයි රජ රට ඒ වගේම උතුරු පළාතේ ජනතාවගේ පානීය ජල අර්බුදයටත් මම හිතන්නේ විසඳුමක් ලැබෙනවා නේද ඉංජිනේරුතුමා? අනිවාර්යයෙන්ම. දැන් මේ ව්‍යාපෘතිය දිහා බැලුවොත් එහෙම වැඩ ගොඩක් ඉවරයි. කවදද මේක අවසන් වෙන්නේ? තවත් ඉදිරියට අපිට මොනවද කරන්න තියෙන්නේ? උමං ජලමාර්ගය ඉවර වුණාට උමගේ ආරම්භක ස්ථානයේ දක්වා මොරගහ කන්ද සිට කිලෝමීටර් 27.6ක් ඇල තවම ඉදි කරලා නැහැ. ඒකට ටෙන්ඩර් කෝල් කරලා තියෙනවා. 2027 වර්ෂයේදී තමයි ඒ ඉදිකිරීම ආරම්භ වෙන්නේ. එතකොට 2030 31 වගේ වෙයි මේ උමක තුලින් ජලය ගලාගෙන යන අවස්ථාව උදා වෙනකොට. ඉතින් පොළොව අභ්‍යන්තරයේ සිට අපි නැවතත් පොළොව මතු පිටට ඇවිත් ඉන්නේ. මේ ස්ථානය හරිම විශේෂයි. ඒකට හේතුව තමයි මේ උමග පනින්න භාවිත කරපු කැණුම් යන්ත්‍ර දෙක එකිනෙකා මුණ ගැහෙන්නේ හරියටම මෙම ස්ථානයෙන් මීටර් 40ක් පොළොව යටදී. ඒ සිදුවීම සිහිපත් කරලා සමරු ඵලකයක් මෙම ස්ථානයේ ඉදිකරුණා. එය පසුගියදා නිරාවරණය කළේ වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. ගැනුම් යන්ත්‍ර දෙක මීටර් 35ක් යට තමයි වලලා තියෙන්නේ. ඒ යන්ත්‍ර දෙක නැවත පොළොව මට්ටමට නැවත ගන්න බැරිද? මැෂින් එක අපි හෙඩ් එක විතරයි භූමි දාන කරලා තියෙන්නේ. අනිත් ඔක්කොම නැවත පාවිච්චි කරනවා. මේක ලෝකේ සම්මත කරන ඉතින් ලංකාවේ අපට වැදගත් ඓතිහාසික සිදුවීමක් නිසා තමයි අපි මේ පිළිබඳව